සුබ සන්ධ්‍යාවක් වේවා යාළුවනේ. ඉතින් මම අද මගේ ඔඩියන්ස් එක වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න හිතුවා. කාසි එකතු කරන ඔයාලා වෙනුවෙන්ම මම මේක අරගෙන ඉන්න හැදුවේ. මගේ කලින් වීඩියෝ එකත් මම මේ කොයින් ඇල්බම් එක ගැන පොඩි වීඩියෝ එකක් කරා. නමුත් ඒක ගැන ලොකු විස්තරයක් මට දෙන්න බැරුව ගියා. ඉතින් මම අද කරන්න හදන්නේ ඇත්තටම සන්නාම ප්‍රවර්ධනයක් නෙමෙයි. නමුත් ඕගොල්ලන්ට මේක ඉතාම වැදගත් වෙයි කියලා මට හිතෙච්ච නිසා තමයි මම මේක වීඩියෝ එකක් විදිහට ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඉතින් මම පළමුවෙන්ම මෙන්න මේ කොයින් ඇල්බම් එක තමයි ඕගොල්ලන්ට අඳුනලා දෙන්න යන්නේ. ඉතින් මේක ගොඩක් බුක් ෂොප් වල හැම බුක් ෂොප් එකකම ගන්න නැහැ. ගොඩක් තරමක් ලොකු බුක් ෂොප් වල මේක හොයාගන්න පුළුවන්. ඉතින් මේක නිකුත් කරලා තියෙන්නේ විරෝධාර කියන ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයෙන්. ඔයගොල්ලෝ දන්නවා විරෝධාර කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් ඒගොල්ලෝ තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. මං අනිත් ඒවා හෙව්වා මට හම්බුනේ නැහැ. මේක තමයි මට හම්බෙච්ච එකම කොයින් ඇල්බම් එක. මමත් කීපයක හෙව්වා. මමත් බුක් ෂොප් කීපයකම මේක හෙව්වා. මට හම්බුනේ මේක තමයි. මේක සාමාන්‍යයෙන් මං ගන්න අවස්ථාවේදී රුපියල් 1400ක් විතර වගේ මිලකට තමයි වෙළඳපොලේ හොයාගන්න ලැබුණේ. ඉතින් මේක බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. මම මේක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ කොයින් ඇල්බම් එක. ඉතින් මේකේ තියෙනවා මෙන්න මේ වගේ තමයි කොයින් ඇල්බම් එක තියෙන්නේ. මේ වගේ පිටු 10ක් මේකේ තියෙනවා. එක පිටුවක කාසිය ඇතුළත් කරන්න පුළුවන් කොටස් 12ක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට කාසි මේක ඕගනයිස් කරලා තියාගන්න කොටස් 120ක් මේ කොයින් ඇල්බම් එකේ අන්තර්ගතයි. ඉතින් ඕගොල්ලන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. මේ විදිහට කාසි බොහොම පිළිවෙලට ඕගොල්ලන්ට ඕගනයිස් කරලා මේක තියාගන්න පුළුවන්. මේ වගේ පිටු 10ක් මේකේ අන්තර්ගතයි. ඉතින් ඒක තමයි මගේ පළවෙනි ඕගොල්ලන්ට පෙන්වන්න ඕන එක. මේක මම නැවතත් කියන්නම් මේක නිකුත් කරලා තියෙන්නේ විරෝධාර කියන ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනය විසින්. ඉතින් මේක ගන්න පුළුවන් අය ඕගොල්ලෝ මට ඊමේල් එකක් එවුවොත් travelwithwasa@gmail.com කියන ඊමේල් ලිපිනයට මේකට මට ඊමේල් එකක් එවුවොත් මේක ගන්න තියෙන්නේ මම මේක ගත්තේ කොහෙන්ද කියන එක මට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් ඒ ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් එවන්න මම එතකොට කියන්නම් ඕගොල්ලන්ට මේක ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා. මොකද මම මේ වීඩියෝ එකකින් ඒ ආයතනය ප්‍රසිද්ධ කරන එක ඇත්තටම සන්නාම ප්‍රවර්ධනයක් කියලා හිතෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම ඒ විදිහට ඕගොල්ලන්ට මට ඊමේල් එකක් එවන්න කියලා කියන්නේ. ඉතින් මම තව වැඩක් කරන්න ලෑස්තිලා ඉන්නවා. ඒකත් කොයින් එකතු කරන ඕගොල්ලෝ වෙනුවෙන්ම තමයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝටත් මේ එක්කම යමු. හරි. මම ඊළඟට කියන්න යන්නේ ඕගොල්ලෝ 10 කාසි. ඕගොල්ලෝ දන්නවා දිස්ත්‍රික්ක 10 කාසි එකතු කරන අය නම් ඕගොල්ලන්ට සමහර විට මහ බැංකුවෙන් මේ දිස්ත්‍රික්ක 10 කාසි සෙට් එකම ලබා ගත්තා නම් ඕගොල්ලන්ට වෙනම කේස් එකක තමයි මේක ලැබෙන්නේ. නමුත් ඕගොල්ලෝ තනිව මේ කාසි දිස්ත්‍රික්ක 10 කාසි එකතු කරා නම් ඕගොල්ලන්ට මේක වෙනම ඕගනයිස් කරලා තියාගන්න ටිකක් අමාරුයි. ඕගොල්ලන්ට එකතුවක් විදියට හරියට බොහොම ලස්සනට තියාගන්න එක ටිකක් අමාරු විදියක් වෙනවා. නමුත් මම මේ කියන ප්‍රොඩක්ට් එකෙන් ඕගොල්ලන්ට මං හිතනවා මමත් තාම මේක ඕපන් කරේ නැහැ. මම මේක වෙළඳපොලේ ඔන්ලයින් ඇත්තටම මම දරාස් වලින් තමයි මේක ගෙන්න ගත්තේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට දරාස් වලින් ගෙන්න ගන්න පුළුවන්. රුපියල් 1300ක් විතර වගේ මිලක් තමයි දරාස් වල මෙන්න මේ ප්‍රොඩක්ට් එකට තිබුණේ. ඉතින් මම මේ පෙන්වන ප්‍රොඩක්ට් එකෙන් ඕගොල්ලන්ට දිස්ත්‍රික්ක 10 කාසි වගේ විශේෂ කාසි මාලාවන් ඕගොල්ලන්ට බොහොම ලස්සනව ඕගනයිස් කරලා තියාගන්න ප්‍රදර්ශනය කරන විදිහට තියාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙච්ච නිසා තමයි මම මේ වීඩියෝ එකත් ඕගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඉතින් මම මේක දරාස් වලින් ගෙන්න ගත්තා. මට මේ හම්බුනේ මෙන්න එක හම්බුනේ ඊයේ මට හම්බුනේ. ඉතින් මම මේක හැකි ඉක්මනින් ඕගොල්ලන්ට ගේන්න හිතුවා. මොකද ඕගොල්ලොත් මේක ගෙන්න ගත්තොත් මං හිතන්නේ ඕගොල්ලන්ටත් බොහොම ලේසි පහසු වෙයි. ඒ වගේ
විශේෂ කාසි මාලාවන් තියෙන අවස්ථාවල ඒවා ඕගනයිස් කරලා බොහොම ලස්සනට ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙන විදිහට තියාගන්න. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මෙන්න මේක තමයි මම අද අන්බොක්ස් කරලා ඔයගලන්ට පෙන්නන්නේ. මේකත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කාසි එකතු කරන දිස්ත්‍රික් විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කාසි එකතු කරන අයට විශේෂ වෙයි කියලා හිතන එකක්. ඉතින් අපි ඒක අන්බොක්ස් කරලා බලමු. මෙන්න මේක තමයි මම ඔයගලන්ට පෙන්වන්න හැදුවේ. ඉතින් මේක විශේෂ වෙන්නේ මේක අපිට හොඳ ලස්සනට කාසි එකතුවක් විදිහට හදා ගන්න පුළුවන් ප්‍රයෝජනවත් වෙන නිසා. මෙන්න මේක බලන්නකෝ. ඔයගලන්ට මෙන්න මේ විදිහට මේ වගේ කොටස් 50ක් තියෙනවා මේක ඇතුලේ, මේ පෙට්ටිය ඇතුලේ. ඉතින් මේක වෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා රුපියල් 1300 ගණක් තමයි දරාස් එකේ මේක ගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මෙන්න මෙතන කොටස් දෙකක් තියෙනවා. සහ මේක මෙන්න මේ විදිහට කාසියක් තියලා ඕගොල්ලන්ට කාසියේ දෙපැත්තම තියන්න පුළුවන්. කාසියේ දෙපැත්තම පේන විදිහට. ඉතින් මම උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ කාසිය මෙහෙම තියලා මේක නමලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට කාසිය මේක අලෝ ගන්න හරි ස්ටේප්ලර් කරගන්න හරි පුළුවන්. ඉතින් මේක එතකොට එහෙම කරගත්තොත් ඔයගොල්ලන්ට මේ විදිහටම දෙපැත්තටම මේක ප්‍රදර්ශන වෙන විදිහට තියාගන්න පුළුවන්. බලන්න කොච්චර ගොඩක් මේ විදිහට ඕගොල්ලන්ට කාසි මේ පෙට්ටිය නම් කාසි 50කට හරියන්න කොටස් අන්තර්ගත වෙනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට මේ විදිහට මේක වෙනම ඕගොල්ලන්ට මේක පෙන්වන්න පුළුවන් විදිහට ඕගනයිස් කරගන්න පුළුවන්. මේකේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් විදිහට මේ වගේ ෆිල්ම් එකක් අන්තර්ගත වෙනවා. එතකොට මේක බොහොම පැහැදිලි ෆිල්ම් එකක්, හොඳින් විනිවිද පෙනෙන ෆිල්ම් එකක් මේකේ අන්තර්ගතයි. ඉතින් ඕගොල්ලොත් පුළුවන් නම් ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් දරාස් ආයතනයේ මේක තියෙනවා. දරාස් වල ඔන්ලයින් මේක ඕඩර් කරන්න පුළුවන්. ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. මට නම් දවස් සතියක් ගියේ නැහැ. මට දවස් 4ක් හෝ 5ක් තමයි මට මේක එන්න ගියේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ ලින්ක් එක මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට මේක ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්. මං ගෙන්නපු ප්‍රොඩක්ට් එකම ඔයගොල්ලන්ට ගෙන්න ගන්න ඕන නම් ඒකේ ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මේ ෆිල්ම් එකේ වට මේ විශ්කම්බය කොච්චරක්ද කියන එක ඔයගොල්ලෝ තෝරන්න ඕනේ. ඉතින් ඒක අදාළක තෝරලා ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන් විදිහට ඒකේ ඒ අදාළ ප්‍රොඩක්ට් එකේම ඩිස්ක්‍රිප්ෂන් එක මම දාලා තියන්නම්. ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයගොල්ලන්ට එතනින්ම ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එකට ලොගින් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මේක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මට ඔයාගලන්ට මගේ ඔඩියන්ස් එක වෙනුවෙන් මට පෙන්වන්න ඕන උනේ මෙන්න මේ ප්‍රොඩක්ට් දෙක. ඉතින් ඕගොල්ලොත් මං කිව්වා වගේ මේ ප්‍රොඩක්ට් දෙක ගැනම විස්තර සහ ඒවා ගෙන්නන්න පුළුවන් තැන්, ඒවා ලබා ගන්න පුළුවන් තැන්, මිලදී ගන්න පුළුවන් තැන් ගැන විස්තර මම ඕගොල්ලන්ට දෙනවා. මට travelwithwasa@gmail.com කියන ඊමේල් එකට පණිවිඩයක් යොමු කරන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට ඒ සම්බන්ධ තොරතුරු සියලුම තොරතුරු මම ලබා දෙනවා. ඉතින් ඕගොල්ලොත් පුළුවන්කමක් තියෙනවා. ඕගොල්ලන්ටත් මේක ගෙන ගන්න ක්‍රමයක් තියෙනවා නම්, ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් මේක ගෙන ගන්න ඕගොල්ලන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. ඕගොල්ලෝ සීරියස් කලෙක්ටර්ස්ලා නම්. ඉතින් අදට මම මෙතනින් නවතිනවා. ඕගොල්ලන්ට ඊළඟට ඇත්තටම බලා ගන්න පුළුවන් මේ
වීඩියෝ එකෙන් පස්සේ ඕගලන්ට මම දිස්ත්‍රික්ක 10 කාසියක ගැන විස්තරේ වීඩියෝ එක මම ඊළඟට ඕගලන්ට අරගෙන එනවා. එතකන් අපිත් එක්ක රැඳිලා ඉන්න travel with Wasa දැම්ම subscribe කරලා තියාගන්න. ඕගලන්ට එතකොට ඒ වීඩියෝ එක මම අප්ලෝඩ් කරපු ගමන් ඕගලන්ට ඒ ගැන නොටිෆිකේෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් ඉන්න. ඉතින් ඕගලන්ට සියලුම දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.